කොහොමද ඔයාලට හැමෝම සතුටින් සුවෙන් ඉන්නවා කියලා හිතනවා. හැමදාම වගේ අදත් මං ආවා ඔයාලත් එක්ක සිතුවිල්ලක් බෙදා ගන්න. මේක වෙනස්ම මාතෘකාවක්. ආදරය සහ ලිංගිකත්වය. ගොඩක් අය අකමැති මේ මාතෘකාව කතා කරන්න. නමුත් මට හිතුණා ඔයාලත් එක්ක මට හැඟෙන දේ මම දකින දේවල් බෙදා ගන්න. මොකද අද ගොඩාක් මිනිස්සු කාන්තාව හෝ පිරිමි ගොඩාක් මේ ආදර නිසා වේදනාව විඳිනවා. තමන් හොයන ආදරේ තමන්ට නැතිව සෑහෙන දුක් විඳිනවා. ජීවිතේම කඩාගෙන වැටිලා මුළු ජීවිතේම නැති වෙලා කියලා. එමෙ හිතලා ගොඩක් දුක් විඳින අය ඉන්නවා. ඒ නිසා තමයි පහුගිය දවස්වල මට කතා කරපු හැම දේවලුත් එක්ක තමයි මම ඔයාලත් එක්ක මේ වචන ටික බෙදා ගන්න බොහොම ආදරෙන් පැකිලෙන්නේ නැතුව මෙතනට ආවේ. මේ අහන්නකෝ. ආදරය ලිංගිකත්වය කියන්නේ දෙකක් තමයි. නමුත් මේ දෙක ගොඩාක් එකට බැඳිලායි තියෙන්නේ. ආදරය කරද්දී ලිංගිකත්වයත් අවශ්‍යයි. ලිංගිකත්වයේදී ආදරෙත් අවශ්‍යයි. අපි ගමු පවුලක් වශයෙන්. පවුලකට ස්වාමි පුරුෂයා බිරිඳ අතර ආදරයක් ඇති වුණොත් ඒ ආදරය තුල ලිංගිකත්වයත් ඇතුළුව උපදින්නා වූ ඵලය හටය තමයි දරුවා. ඒ ආදරයත් මුසු වෙච්ච. ඔයාලා දන්නවද අද සෑහෙන පවුල් කුටුම්බ ඇතුළේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දෙමහල්ලෝ එකට එක කුටුම්බයක නැත්නම් එක නිවසක වාසය කරා ජීවත් වුණත් දෙදෙනා එක්කෙනෙක් නෙමෙයි දෙදෙනා දෙදෙනෙක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. මම බොහොම සරලව කියන්නම්. ගොඩාක් පවුල් විවාහ වෙන්න මුලදී තිබ්බ ආදරය ඒ කරුණාව කෙයා කරන එක කියන්නේ බෙදා ගන්න. ඒ දේවල් විවාහ වෙලා දරු මල්ලු හම්බුනාට පස්සේ ගොඩක් වෙලාට කෙමෙන් ඒ දෙන්නගේ දුරස් වෙලා තියෙනවා. ඒ මොකද දරුවෝ නිසාම කියන්නේ දරුවන්ට එල්ල කරන්න බෑ. දෙදෙනාගේ අදහස් කතා කරන දේවල් දෙදෙනා අවබෝධය ප්‍රධානම දේ තමයි අවබෝධය නැතිකම. ඒ නිසා දෙදෙනා අතර ගොඩක් ප්‍රශ්න හටගෙන සමහරක් වෙලාවට දරුවෝ නිසා පවුල දික්කසාද වෙන්නේ නැතුව රැකගෙන යන දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේම තමයි ලිංගිකත්වයේ පැත්තෙන් ගත්තත් එකම යහනේ නිදියගත්තත් සමහරක් වෙලාවට අවුරුදු ගාණක් දෙන්න එකට එකතු වෙලා ආදරෙන් හිටිය දවසක් මතක නැතුව ඇති. මම පොන්චි උදාහරණයක් කියන්නම්. මට පහුගිය සති දෙකක මට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා මම මේ දේවල් කතා කරන නිසා මං කියලා තියෙනවා සමහරක් අයගේ ප්‍රශ්න මට කියන්න මම පුළුවන් විදියට මම දන්න දෙයක් තියෙනවා නම් මම දන්න උපදෙසක් දෙන්නම් කියලා. අවුරුදු 20ක් වෙනවලු ඒගොල්ලෝ විවාහ වෙලා. අවුරුදු 10ක් තිස්සේ ඒගොල්ලන්ට දුවේකුයි පුතෙකුයි ඉන්නවලු. අවුරුදු 10ක් තිස්සේ දෙන්න මතක ඇති දවසක දෙන්න ලිංගික එකතු වෙලා නැහැලු. බොහොම දුකින් ඒ කාන්තාව මාත් එක්ක ඒ කතා කරේ. නමුත් එයා ස්වාමි පුරුෂයව තේරුම් අරගෙන ඉන්නවා කිව්වා. දරු නිසා වෙන් වෙන්නේ නැහැ කිව්වා. ස්වාමි පුරුෂයාගේ දුකේදී සැපේදී හැම දෙයක්ම බලනවා කිව්වා. ස්වාමි පුරුෂයා මොන විදියකට එයාව එහෙම දුරස් කරනවද කියන්නේ එයාට දන්නේ නැහැ කියලා බොහොම දුකින් ඒ කාන්තාව කතා කරේ. මේ පැත්ත විතරක් නෙමෙයි පිරිමි පාර්ශවය ගත්තත් ඒත් ඒ වගේ තමයි. ඒගොල්ලන්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගැහණියෙක් සෙක්ස් කරන්නේ එයාලට ආදරේ ලබා ගන්න ඕන නිසා ආදරයට තියෙන කෑදරකමට. නමුත් පිරිමි පාර්ශවය එහෙම නෙමෙයි. පිරිමි පාර්ශවයට සෙක්ස් ඕන නිසා තමයි පිරිමි පාර්ශවය ආදරය කරන්නේ. අර ඒ වගේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. ගැහැණිය ගොඩාක් වෙලාවට ආදරේ තමයි හොයන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ වේවා තමන්ගේ පෙම්වතා හෝ වේවා ආදරේ සෑහෙන හොයනවා. නමුත් පිරිමියාට වැඩි ආකර්ෂණයක් දෙන්නේ වැඩි අවශ්‍යතාවයක් තියෙන්නේ ලිංගිකව හැසිරීමට. ඒ මොකද ඒ ස්වභාව ධර්මයෙන් පිළිහිටලා තියෙන විදිය. මේක අපි දෙගොල්ලම තේරුම් ගන්න ඕනේ. බොහෝ විට ඉස්සර සමාජයේ මේ පිළිබඳ ලොකු නූගත්කමක් නෙමෙයි තිබේ. නමුත් ඉස්සර සමාජයේ දැන් තියෙන තාක්ෂණය තිබ්බේ නැහනේ. ඒ නිසා තරහ වුණත් ලියුමකින් තමයි ඒ තරහ ප්‍රකාශ කරලා යන සමහරක් වෙලාවට ඒ ලියුම පෝස්ට් වෙලා යනකොට ඒ ගැහැණු කෙනාගේ හැරි පිරිමි කෙනාගේ හැරි තරහ නිවිලත් ඉවරයි. දැන් අද කාලේ එහෙම නෙමෙයිනේ. අද කාලේ තාක්ෂණය දියුණුවේ. ෆෝන් එක අතට ගත්තාම තරහ වුණ ගමන් දිග හැලිලි ගහන්නේ. ටෙක්ස්ට් එකක් ගහනවා ආයේ අම්මා මුත්ත ඔක්කොම මතක් කරලා ලියලා.
අර මනුස්සයා සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. එතකොට විශාල දුරස්ථකමක් හිත බිඳීමක් තමයි. මනුස්සයෙක් හිතක් බිඳුනට පස්සේ හිතක් බිඳන තැනට කතා කරාට පස්සේ ඔයගොල්ලෝ දන්නවද මේ කට හරි ප්‍රබලයි. මේ වචන කටින් පිට වෙන වචන පිහින් අයින්වට හා සමානයි. වචනයක් බිඳුනට කිව්වට පස්සේ හිතක් බිඳුනට පස්සේ ආයේ කොච්චර දේවල් කිව්වත් ඒ හිත හදාගන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් මම කියන්නේ දරුවෝ ඔයගලට හිටියා හෝ නැතා ස්වාම පුරුෂයා බිරිඳ ගැහණිය පිරිමිය දෙන්න ගොඩාක් අවබෝධයෙන් ජීවත් වෙන්න. අපි හැමෝම ආසයි ආදරේ ලබන්න. ආදරේ කරන්නත් ඕනේ. නමුත් ආදරේ කරනවට වැඩිය ආදරේ ලබන්නයි ආස. සමහරක් දෙමව්පියෝ ඉන්නෝ අම්මෝ දැන් අපේ ළමයි ලොකුයි ඒගොල්ලෝ ඉස්සරහ අපිට වැරදි විදිහට හැසිරෙන්න හොඳ නෑ ඒක වැරදි. ඔයගොල්ලෝ එහෙම හිතන් ඉන්නවා නම් ඒක වැරදි. දරුවෝ ඉස්සරහ තමයි අපි එහෙම හැසිරෙන්නේ. දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳට ස්වාමියාට මේ හාදුවක් දුන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවෝ ඒව දකින්න ඕනේ. දරුවෝ ඒව දැක්කොත් තමයි දරුවෝ යහපත් විදියට අපේ අම්මා තාත්තා සතුටෙන් ඉන්නවා. අම්මා තාත්තා හරි ආදරෙන් ඉන්නවා. කවදාද ඒගොල්ලොත් විවාහ වෙච්ච දවසට ඒගොල්ලොත් ඒ විදියට හැසිරෙන්න ගන්නෙ. අම්මා තාත්තා දරුවෝ ඉස්සරහා ගහමරා ගන්නවා නම් රණ්ඩු සරුවල් වෙනවා නම් දරුවෝ ඒව දකිනවා නම් කවදාද දරුවොත් ඉදිරියේ ගත කරන්නේ ඒ වගේම තමයි ජීවිත. අද දරුවන්ට බැනලා වැඩක් නැහැ ගොඩක් වෙලාවට. දරුවෝ අපි කරන දේවල් අර කකුළු අම්මා දිහා බලාගෙන කකුළු පැටිය යනවා වගේ අපි දිහා බලාගෙන තමයි දරුවෝ හැදෙන්නේ. දරුවන්ගේ අනාගතය හැදෙන්නේ අපි දිහා බලාගෙන. අපි යහපත් අපේ ස්වාමි පුරුෂයාට භාර්යාවට අපි ගොඩක් ආදරෙන් ලෙන්ගතුව හිටියොත් ඒගොල්ලන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන හිටියොත් අපිට දිග ගමනක් යන්න පුළුවන්. අපේ පවුල් ගොඩාක් පරිස්සම් වෙයි. දික්කසාද අඩු වෙයි. හැම වෙලාවෙම ගැහණිය පිරිසිදුවට ඉන්න උත්සාහ කරන්න. මොන ප්‍රශ්න කරදර gedara වැඩ කටයුතු තිබ්බත් ගැහණිය ලස්සනට නාලා කරලා පිරිසිදුවට පියුරු ටිකක් දාලා සූදු විලුණු ටිකක් ගහලා ලස්සනට ඉන්න පුරුදු වෙන්න. තමන්ගේ ස්වාමියා එනකොට රැකියාව අවසන් වෙලා ගෙදරට එනකොටම බැනවදින්න නැතුව කෑ ගහන්න නැතුව එන ආදරෙන් තරහවක් හිතේ තිබ්බත් ඒක පොඩ්ඩක් යටපත් කරගෙන ආදරෙන් ඔයා කොහොමද? ඔයා අද දවස් අනීපයිද? ඔයාට මහන්සියද කියලා උණු තේ එකක් ගෙනලා අතර දීලා බොහොම ආදරෙන් ලෙන්ගතුව කතා කරලා බලන්න. ඔබගේ ස්වාමියා හැමදාම ඔබට ආදරය කරයි. හැමදාම ඔබට ලං වෙයි. එහෙම කරන්නේ නැතුව හඩු පෙරාගෙන පරණ නයිටිය පිටින් ගෙවල් ඉස්සරහට ඇවිල්ලා මිනිහගෙන් Tamanට අවශ්‍ය දේ බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ ස්වාමියා වෙන ගැහණියෙක් පසුපස හඹා යන එක යනවාමයි. අද සමාජයේ සෑහෙන වෙලා තියෙන එකයි. ගැහැණු හෝ වේවා පිරිමි හෝ වේවා Tamanට නොලැබෙන ආදරයෙන් ලෙන්ගතුකම් නැති වුනහම තුන්වෙනි පාර්ශ්වයක් හොයාගෙන යනවා. ඒක මේ සමාජ ක්‍රමයක් වෙලා. ඒක සම්පූර්ණ නැති වෙන්න ඕනේ. ඒවා අඩු වුණොත් ඒවා වැළකුණොත් අපේ දරුවන්ගේ අනාගතේ ලස්සනට හැඩගැහෙයි. අපේ දරුවන්ගේ අනාගතේ ලස්සනට ගලාගෙන යයි. ඒක හදන්න ඕනේ අපි. දෙමව්පිය වෙන අපිම තමයි. අපි අතින් අඩුපාඩු කරදර සිද්ධ වෙනවා. ප්‍රශ්න හැම දෙයකටම ගැහණිය මිනිහ මොන ප්‍රශ්නේ මොන දේ තිබ්බත් රාත්‍රී නිින්දර යනකොට දෙදෙනාම එකට යහන්ගත වෙන්න නිදියන්න යන්න ආදරෙන් කතා කරන්න එදා දවසේ වෙච්ච දේවල් පොඩ්ඩක් හරි කතා කරන්න තමන්ගේ ස්වාමියාත් එක්ක ඒ ලෙන්ගතුකම් තියාගන්න ප්‍රශ්න කරදර නැත්තේ නෑ සමහරක් කල නොගැලපීම් වෙනවා හිතමනකාම වෙනවා අපි මිනිස්සුනේ දෙයනේ නේද අපේම සහෝදරයන්ගෙත් ගොඩාක් අඩුපාඩු වෙනස්කම් තියෙනවා නම් අපේ ගැළපෙන්නේ 50%යි. ඉතුරු 50 අපි ගැහණිය පිරිමිය බෙදා හදාගෙන ගල්පගෙන ජීවත් වෙන්න ඕනේ. ගඟක් වුණත් ගලා බසින්නේ ගල් තල අතරින් වතුර දියපොත ගලාගෙන යනකොට තමයි ලස්සන. බොහොම ආදරෙන් මේ දේවල් කියන්නේ. හිතේ කිසිම කහටක් තරහක් නැහැ. මට හරිය දුකයි මේ ගොඩක් කාන්තාවෝ පිරිමිය පවා මට එවලා තියෙන මේ ටෙක්ස්ට් වලට. මං ඒ නිසාම තමයි මේ දේවල් කතා කරන්න හැදුවේ. පුළුවන් තරම් තේරුම් අරගෙන දික්කසාදය දක්වා ඉක්මන් නොවි දෙපාරක් තව හිතන්න දරුවෝ ගැන හිතන්න ඔයාලගේ දරුවෝ හරි පව් දික්කසාද වුණොත් ඒ දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම ඕනේ ගොඩක් ආදරේ ජේසුපීටයි ගිහිල්ලා